ආයිබෝන් කියලා පිළිගන්නවා සචිත් ෆෘට් විලේජ් මගේ YouTube channel. ඉතින් අද ඔන්න රෙවිලෝ කියන බ්‍රෑන්ඩ් එකෙන් මම ඔයගොල්ලන්ට ගෙනලා දිනවා චොකලට් එකක් ක්ලාසික් මිල්ක් එකක්. ඉතින් කාලයට පස්සේ ඉතින් හැමදාම එක එකද කොත්තු රයිස් අරමයා කනවා ඉන්නේ. ඉතින් මෙයා එකක් මම try කරලා නැහැ. මොකද අද try කරන්න තමයි මම සූදානම. ඉතින් වැඩි කතා ඕනේ අපි යමු අද වීඩියෝ එකට. මොකද මොන වගේ රසයක් තියෙද කියලා කාලම් බලන්න තමයි වෙන්නේ. ඉතින් වැඩි කතා ඕනේ අපි යමු අද වීඩියෝ එකට. let's go. ඉතින් මෙන්න මෙහෙම මම මේක අන්පැක් කරගන්න යන්නේ. බොක්ස් එක නම් ඉතින් ලස්සන තියෙනවා. මේක ඩම් උදව්වේ ඔක්කොම දාලා ග්‍රෑම් 100යි. ඉතින් ඔයගොල්ලන් වෙන්න බලා ගන්න පුළුවන්. රුපියල් 500යි මේක. ලංකාවේ මුදල මේක දාලා තියෙන්නේ. ඉතින් ඒ ගැන අපි කතා නොකරමු. මිල ගැන අපි මේක අන්පැක් කරලා බලමු මොන වගේද කියලා. මෙන්න තියෙනවා බොක්ස් එක තියාගමු මේ පැත්තෙන්. ඉතින් මෙන්න තියෙනවා කොහමද සද්දේ. ඉතින් අපි මේක බලමු මෙන්න මෙහෙම ඕපන් කරගෙනත් මේකත් අයින් කරගෙන. පුංචි කැල්ලක් අයින් වුණේ. ඔන්න ඔහොම සම්පූර්ණ මේක මම අයින් කර ගන්නවා. ඔන්න අයින් කරගන්න යන්නේ. ඊටු ටිකත් මෙන්න මේ ටික පැත්තකින් තියා ගන්නවා මෙන්න මේ විදිහට. ටන් ටටන්. ඔන්න ඉතින් පෙන්නන්න යන්නේ ඔයගොල්ලන්ට. ටන් ටටන්. ඉතින් මෙන්න තියෙනවා චොක්ලට් එක. පේනවනේ? මෙන්න තියෙන චොක්ලට් එක. ඉතින් සුපිරිම සුවඳක් තියෙනවා. මේකේ මෙන්න මේක තමයි පිටිපස්ස පේන්න දෙන්නේ. ඉස්සරහ පැත්ත පේනවනේ ඔයගොල්ලන්ට. ඉතින් වෙනම ටෙස්ට් එකක් තියෙයි කියලා මම හිතනවා. මම මේක පොඩ්ඩක් කඩලා බලමු. පොන්චි කෑල්ලක් අපි. සුවඳ නම් ආයෙත් නියමටම තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයගොල්ලන්ට පේන්න ඇති. මෙන්න මේ ඔන්න පේන විදිහට මරන්න සත්‍යන අර මේ කඩනකොට අර සද්ද නැන්නේ. මොකද මිල්ක් එකක් ඉඳලා ක්ලාසික් මිල්ක් එකක් ඉඳලා වෙන්න ඕනේ මට හිතෙන විදිහට. ඉතින් අපි කෑල්ලක් කාලා බලමු. wow නීමටම තියෙනවා. සුපිරි. ඇත්තටම සුපිරි. ඉතින් මම මේක ෆස්ට් ටයිම් තමයි try කරේ මේ චොකලට් එක. ඉතින් මේකේ තව ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඉදිරියට මම ඒ ගැන වීඩියෝස් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩි කතාව නැහැ. සචිත් ෆෘට් විලේජ් YouTube channel subscribe කරන්න නැත්නම් දැන් subscribe කරන්න. එහෙම නැත්නම් මතලා දැන් bell icon එක කෝල් කරලා alert එකම තියාගන්න. ඉතින් කියන්න දෙයක් තියෙනවා. මේක මම දැනට එකක් කෑවා. මෙතන ගත්තාම කොටස් වලින් මේක දැන තියෙනවා 6යි 12යි 18යි. ඉතින් මේක අඩංගු වෙන කොටස් 6යි 12යි 18යි 18යි 19යි 20යි 21යි. පීසස් 21ක්. මොකද මම එකක් කෑවා. ඉතින් මේ ඊටු දෙක අතේ තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ කොටසන 21ක් එනවා.
ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. ඇත්තටම මං හිතුවේ මේක හොඳ රසයක් තියෙනවා. බලන්න. මාරම ටේස්ට් එකක් තියෙනවා. රසය ගැන කතා කරන්නේ 100%යි. එයාම අය වෙනම කිසිම දෙයක් නැහැ. ඔය අපි මේකෙන් මැද්දෙන් කල්ල බලමු මෙන්න මෙහෙම. පේනවා. මෙන්න මේක තමයි පේන්නේ. ඉතින් වැටි කියලා අපි පැත්තෙන් තියාගමු. අත්නගොත් රුපියල් 500ක් කියලා නම් මේ ගාන කිව්වේ ග්‍රෑම් 100. ඒතකොට මේ ගාන විදිහට මේක සෑහෙන හැබැයි වඩන ගොඩ ප්‍රමාණවත්. කිසිම අඩුවක් නැහැ. ඉතින් මේක සම්පූර්ණයෙන් වුණා මට තනියෙන් කන්න බෑ. ඉතින් මං එන්න මේ පුංචි කොටසත් එක්ක අපි පුළුවන් තරම් කාලා බලමු. හපන්න නැතුව නිකන් තියාගෙන ඉඳලා බලමු මොන වගේ ඉතින් දිවෙන්න වෙලා යනවා එච්චරකට. පට්ටම රසය. ඇත්තටම මම හිතුවට වැඩිය මේ චොක්ලට් එක ගොඩක් රසයි. ඉතින් ඉක්මනට ඊතුරු වීඩියෝ ටික ගන්න බලාපොරොත්තු වෙමු. මොකද තව වීඩියෝ කිහිපයකට සෝදානම් තමයි ඉන්නේ ඔයගොල්ලෝ ගේන්න. ඉතින් ආයෙත් channel එක දිගටම කරන්න යනවා. නවත්තන්න නැතුව පුළුවන් විදිහට මම පුළුවන් ඉක්මනින්ම වීඩියෝ ටික දාන්න යන බලාපොරොත්තු වෙනවා. ඉතින් පොරොන්දු වෙච්ච වීඩියෝ ටික කිහිපයක් තියෙනවා. ඒකත් පුළුවන් ඉක්මනටම ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද කට්ටිය කියවට ඉතින් හැමදේම බැලන්ස් එක කරගන්න ඕනේ. ඉතින් වීඩියෝ හොඳයි නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, තව කෙනෙක් දැනගන්න ආයි පාරක් ෂෙයා කරලා දාන්න. ඉතින් මේ චොකලට් කෑල්ලක් පිම්බෙන්න පැත්තකින් තියමු. ඉතින් මේ චොකලට් කෑල්ලක් කන්න ඕන නම් එන්න වීඩියෝ කරන වෙලාවට. ඉතින් එන්න මේ කෑල්ල ඔයාලට පේනවනේ. 6ක්ම තියෙනවා. වැඩි කතාවක් නැහැ. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතන නවත්තමු. ක්ලාසික් මිල්ක් චොකලට්